ආයුබෝවන් ළමයි අද අපි සාකච්ඡා කරන්නේ 1982 අවුරුද්දේ ආපු ද්‍රව ස්ථිති MCQ එක. අපිට කියනවා මේ මධ්‍යසාරයි ජලයයි කවලම් කරලා මිශ්‍රණයක් හදනවලු. ඊ හැදින එකේ ඝන සාපේක්ෂ ඝනත්වය අපිට දීලා තිනවා. මධ්‍යසාරවල සාපේක්ෂ ඝනත්වයත් අපිට දීලා තිනවා. අපෙන් අහනවා මිශ්‍ර කරපු පරිමාතර අනුපාතයක් අහනවා. මධ්‍යසාර සහ ජලය අතර අනුපාතය නේද? එතකොට මේකේ මිශ්‍ර කරලා තියෙන පරිමාණු තමයි මිශ්‍ර කරලා තියෙන්නේ. ඒතර අපිට මිශ්‍රණ වර්ග දෙකක් හදන්න පුළුවන්. එකක් ස්කන්ධය අනුව මිශ්‍ර කරන්න පුළුවන්, නැත්නම් පරිමාණුව මිශ්‍ර කරන්න පුළුවන්. අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. දැන් එක ද්‍රවයක් තියෙනවා, ද්‍රව දෙකක් තියෙනවා. මේකේ ඝනත්වය අපි ρ1 මේක ρ2 කියලා ගමුකෝ. හරි. මේකෙන් අපි ගන්නවා v1 පරිමාව. මේකෙන් ගමු v2 පරිමාව. පරිමාණුනි මිශ්‍ර කරලා තියෙන්නේ. එතන මෙතන හැදෙන අලුත් ද්‍රවයක්. එතන මෙතන පරිමාව වෙනසක් වෙන්නේ නැලු මිශ්‍ර කරාම. එතන මෙතන තියෙන මුළු පරිමාව කියන්නේ අපිට ලියන්න පුළුවන් v1 ධන v2 කියලා නේද? එතකොට මෙතන මිශ්‍රණයේ ඝනත්වය කියනවා නම් මෙතන මුළු ස්කන්ධය මුළු පරිමාවෙන් බෙදන්න ඕනේ. දැන් මෙතෙන්ට අපි දන්නේ නැහැ මෙයාගෙන් කොච්චර ස්කන්ධයක් ආවද මෙයාගෙන් කොච්චර ස්කන්ධයක් ආවද කියලා අපි දන්නේ නැහැ. අපි ඒක දාගමුකෝ මෙයාගෙන් ආපු ස්කන්ධය m1 කියලා හිතමුකෝ. මේ ස්කන්ධය m2 කියලා හිතමු. අපිට ওই ස්කන්ධයක ඕනනම් හොයන්න පුළුවන්. අපිට ලියන්න පුළුවන් ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව කියලා. ඒතර ස්කන්ධය කියන්නේ ρ v. ඒතර මෙයා ඝනත්වය ρ1 අපි v1 පරිමාව ගත්තා. ඒතර අපිට m1 හොයාගන්න පුළුවන්. ඒ වගේ m2 හොයාගන්නත් පුළුවන් නේ. මෙතන ස්කන්ධයේ ඝනත්වය ρ2 අපි ගත්තේ v2 පරිමාව. දැන් අපිට මිශ්‍රණයේ ඝනත්වය ලියන්න පුළුවන්. ρ කියලා ගමු. මුළු ස්කන්ධය බෙදෙන මුළු පරිමාවය මිශ්‍රණය කියන්නේ මෙතන මේකනේ. ඒතර මිශ්‍රණය කියවා මෙතන මුළු ස්කන්ධය කියන අර දෙකේ එකතු වෙන්න ඕනේ. m1 ධන m2 මුළු පරිමාව වෙනවා v1 ධන v2 කියලා. දැන් මේ m1 m2 පද දෙක මෙතන දාමු. දැම්මට පස්සේ මෙතන ρ1 v1 ρ2 v2 යට v1 ධන v2 කියලා එනවා. ඔන්න මිශ්‍රණයේ ඝනත්වය එන සූත්‍රය. මේ මෙතන තියෙන සාපේක්ෂ ඝනත්වයනේ. ඒතර සාපේක්ෂ ඝනත්වය කියන්නේ අපි d කියලා හිතමු සාපේක්ෂ ඝනත්වය. සාපේක්ෂ ඝනත්වය කියන්නේ යම් ද්‍රවයක ඝනත්වය බෙදෙන ජලයේ ඝනත්වය නේද? ρw කියලා ගමු ජලයේ ඝනත්වය. ඒතර මෙතින් ρ එක උත්තර කරොත් වෙනවා ρw වාරයක් d කියලා සාපේක්ෂ ඝනත්වය. අපි දන්න ජලයේ ඝනත්වය කියන එක නියතයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක නියත සංඛ්‍යාවක් නේ. ඒතර ρ කියන එක අනුලෝම කරන්න පුළුවන් d ට. එහෙනම් මේ මෙතන අපි මේ මිශ්‍රණයේ ඝනත්වයනේ. එහෙනම් ඝනත්වයේ තියෙන තැනට ඕනනම් සාපේක්ෂ ඝනත්වය ආදේශ කරන්නත් පුළුවන්. ඒතර මේ ρ තියෙන හැමතැනම සාපේක්ෂ ඝනත්වය තමයි එන්නේ. එහෙනම් අපිට එතෙන් හරි හැදුවාම සූත්‍රේ නම් මෙතෙන්ට දාන්න පුළුවන් මිශ්‍රණයේ සාපේක්ෂ ඝනත්වය. මෙතන ρ1 කියන්නේ ඒ අදාළ එක ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය v1. මේක d2 v2 යට v1 ධන v. ඔන්න සාපේක්ෂ ඝනත්වයෙන් ලියන්න පුළුවන් අර ඝනත්වය ලියුවා වගේ මේක හරුවතේ. අයි දෙන්න අනුලෝමයිනේ. දැන් තමයි ගාන තියෙන්නේ. ගානි කියනවා මධ්‍යසාරවල සාපේක්ෂ ඝනත්වය 0.75. මම මේක ගන්නම් මධ්‍යසාර කියලා. මධ්‍යසාර මේක ගමු අපි ජලය කියලා. ඒතර මධ්‍යසාරව සාපේක්ෂ ඝනත්වය දශම ඒ කියන්නේ මධ්‍යසාර ගත්ත අපි ρ1 වෙනුවට. ඒ කියන්නේ d1. d1 අපි ගමු 0.75යි. ජලයේ ඝනත්වය ඉතින් අපි දන්නවනේ සාපේක්ෂ ඝනත්වය කීයද? 1යිනේ. හැදෙන මිශ්‍රණයේ ඝනත්වය d දීලා දිනවා අපිට 0.8යි කියලා. අපෙන් අහන්නේ මධ්‍යසාර සහ ජලය අතර අනුපාතය. අපි මධ්‍යසාර ගත්තේ v1 පරිමාවක්. ජලය ගත්තේ v2. ඒතර අපෙන් අහන්නේ v1 බෙදීම v2 තමයි අපෙන් අහන්නේ. මධ්‍යසාර සහ ජලය අතර අනුපාතය. පැහැදිලිද? එතකොට අපි මෙතෙන් ආදේශ කරමු මෙතන d වෙනුවට දාන්න පුළුවන් 0.8. මෙයා d1 කියන්නේ 0.75යි. වාරයක් v1. මෙයා එක වාරයක් v2. යට එනවා v1 ධන v2 කියලා. දැන් මේක හරස් දුන්ති දාන්නේ මේ පැත්තට. ඒතර 0.8 වාරයක් v1 ධන v2
0.75 v1 ධන v2. මේ වරහන් වැඩි කරන්නකො 0.8 v1 මෙතනින් එනවා 0.8 v2 0.75 v1 මේක v2 මේ v1 එක මෙහෙට ගේන්නේ. එතකොට 0.8න් අඩු වෙනවා 0.75. මේ v2 කරගෙන එහා පැත්තට. එතකොට 1 ඍණ 0.8 කියලා එනවා. මෙතන සුළු කරාම එනවා 0.05 v1. මෙතනින් එනවා 0.2 v2. මෙතන දශම ස්ථාන දෙකක් තියෙනවා. මම දෙපැත්තම 100න් වැඩි කරනවා. එතකොට මෙතන 5ක් v1 මෙතන 100න් වැඩි කරාම 20යි v2. එතකොට v1 බෙදීම v2 වෙනවා 20 බෙදීම 5. ඒ කියන්නේ 4 බෙදීම 1. එහෙනම් v1 අනු v2 අපිට එනවා 4:1 කියලා. එතකොට ගහොඳට මම කියන්නේ ගානේ අහන්නේ මධ්‍යසාර සහ ජලය අතර අනුපාතය. එතකොට 4ට 1යි. ඕකේ. ජලය සහ මධ්‍යසාර අනුපාතය ගත්තා 1:4 කියලා එනවා. එහෙම උත්තරයකුත් තියෙනවා. ඒක නෙමෙයි අහන්නේ මධ්‍යසාර ජලය අතර අනුපාතය. එහෙනම් උත්තරේ 4ට 1යි.